පළවෙනි ප්‍රශ්නය. පියෙකුගේ වයස පුතාගේ වයස මෙන් සිව් ගුණයකි. ඔවුන් දෙදෙනාගේ වයස්වල එකතුව අවුරුදු 50 නම් පුතාගේ වයස කීයද? එහෙමනම් අපි ගන්නවා පුතාගේ වයස x කියලා. පුතාගේ වයස අපි ගන්නවා x කියලා. එහෙමනම් පියාගේ වයස කීයද වෙන්නේ? එහෙනම් පියා වෙනවා 4යි x. අපිට දීලා තියෙනවා දෙන්නගේම වයස්වල එකතුව. x ධන 4යි x සමානයි කීයද? 50යි. එහෙනම් 5යි x සමානයි 50යි. 50ක් වෙනවා. එහෙනම් x කීයද? x වෙනවා 50 බෙදීම 5යි. ඒක සමානයි 10යි. එහෙනම් පුතාගේ වයස වෙන්නේ පුතාගේ වයස අවුරුදු 10යි. දෙවන ප්‍රශ්නය. මීට අවුරුදු 5කට පෙර අමල්ගේ වයස අවුරුදු 15කි. තව අවුරුදු 5කින් ඔහුගේ වයස කීයද? අපට දීලා තියෙනවා අවුරුදු 5කට පෙර අමල්ගේ වයස කීයද? අමල්ගේ වයස අවුරුදු 15යි. අවුරුදු 15යි. එහෙනම් අමල්ගේ දැන් වයස? දැන් වයස 15ට අපි එකතු කරනවා. අපිට දීලා තියෙන්නේ අවුරුදු 5කට කලින්. එහෙනම් දැන් වයසට 5ක් එකතු කරනවා. ඒක සමාන වෙනවා දැන් වයස 20යි. එහෙනම් අපෙන් අහන්නේ තව අවුරුදු 5කින් වයස කීයද කියලා. තව අවුරුදු 5කින්. එහෙමනම් අපිට මොකද කරන්නේ? තව අවුරුදු 5ක් ඉස්සරහට යන්න ඕන. 20ට එකතු කරනවා තව අවුරුදු 5ක්. සමාන වෙනවා අවුරුදු 25යි. අමල්ගේ වයස අවුරුදු 25යි. ඊළඟ ප්‍රශ්නය. දැනට නිමල් සහ කමල්ගේ වයස්වල අතර අනුපාතය 3ට 2යි. ඔවුන්ගේ වයස්වල එකතුව අවුරුදු 40 නම් නිමල්ගේ වයස කීයද? මොනවද අපිට දීලා තියෙන්නේ? නිමල් සහ කමල්ගේ වයස්වල අනුපාතය. නිමල් කමල් වයස්වල අනුපාතය කීයද? 3ට 2යි. 3ට 2යි අනුපාතය. ඒ වගේම තමයි ඔවුන්ගේ වයස්වල එකතුව. එකතුව කීයද? නිමල් කමල් එකතුව කීයද? නිමල් කමල් එකතුව කීයද අවුරුදු? අවුරුදු 40යි. නිමල්ගේ කමල්ගේ එකතුව වයස්වල එකතුව අවුරුදු 40යි. මේක අනුපාත ප්‍රශ්නයක්. එහෙනම් අපි එක කොටසක් බලනවා. එක කොටස කොහොමද බලන්නේ? අනුපාත 3යි 2යි 5යි. එහෙනම් අපි 40 බෙදනවා 5න්. 40 බෙදනවා 5න්. එහෙමනම් 40 බෙදපු 5 සම කීයද? 8යි. 8යි. අපි කියන්නේ එක කොටසක් ඇවිල්ලා 8යි. එහෙමනම් නිමල් කොටස් කීයක්ද? නිමල්ගේ අනුපාතය 3යි. එහෙනම් නිමල් වෙනවා 8 වැඩි කිරීම 3 සමානයි 24යි. කමල් කීයද? කමල් වෙනවා 8 වැඩි කිරීම 2 කීයද? 16යි. මවකගේ වයස දියණියගේ වයස මෙන් 3 ගුණයකි. මවගේ වයස අවුරුදු 45ක් නම් දියණියගේ වයස කීයද? මව දියණිය. මවගේ වයස දියණියගේ වයස මෙන් 3 ගුණයයි. අපි දියණිය x කියලා ගත්තොත් මවගේ වයස ඇවිල්ලා 3x. මවගේ වයස 45යි. එහෙනම් 3x කියන එක කීයද? 3x කියන්නේ 45යි. එහෙනම් අපිට හොයන්න කියලා තියෙන්නේ x. x කියන්නේ කීයද? 45 බෙදනවා 3ෙන්. එහෙනම් දියණියගේ වයස ඇවිල්ලා අවුරුදු 15යි. ඊළඟ ප්‍රශ්නය. සහෝදරයන් තිදෙනෙකුගේ වයස්වල මධ්‍යනය අවුරුදු 12යි. ඉන් දෙදෙනෙකුගේ වයස් අවුරුදු 10 සහ 14 නම් අනෙක් සහෝදරයාගේ වයස කීයද?
අපි සහෝදර තුන්දෙනෙක් ඉන්නවා. අපි සහෝදරයෝ ගත්තොත් අපි එක සහෝදරයෝ දෙක සහෝදරයෝ තුන කියලා ගත්තොත් මධ්‍යනය අවුරුදු 36යි. මේ තුන්දෙනාගේම මධ්‍යනය කීයද? මධ්‍යනය ඇවිල්ලා 12යි. මධ්‍යනය 12යි කියන්නේ තුන්දෙනාගේ වයස් වල එකතුව. එකතුව කීයද? 12 වැඩි කරනවා 3ෙන් 36යි. අවුරුදු 36යි. එතකොට තුන්දෙනාගේම අවුරුදු වල එකතුව අවුරුදු 36යි. ඊට පස්සේ අපි දීලා තියෙනවා දෙදෙනෙකුගේ වයස් අවුරුදු 10 සහ 14යි. අපි පළවෙනියාගේ අවුරුදු 10යි. අපි දෙවෙනියාගෙත් දන්නවා දෙවෙනියාගේ අවුරුදු 14යි. අපි තුන්වෙනියාගේ දන්නේ නැහැ. අපි x කියලා ගත්තා. එකතු ඇවිල්ලා 36යි. එහෙනම් අපි මොකක්ද අහන්නේ? මේ දන්නේ නැති මෙන්න මේ x කියන එකනාගේ වයස තමයි අපි අහන්නේ. තුන්වෙනියාගේ වයස. එහෙනම් අපි ඒක මේ පැත්තේ තියා ගන්නවා. අපි දන්නේ නැති කෙනා x නම් ඒකෙන් මේ 36න් අඩු කරනවා මේ දෙකේ එකතුව 24යි. එහෙනම් x තුන්වෙනියාගේ වයස කීයද? 24න් අඩු කරනවා 36න් අඩු කරනවා 24යි. කීයද? 2යි 1යි. අවුරුදු 12යි. ඊළඟ ප්‍රශ්නය. රේණුට වඩා සනත් අවුරුදු 6ක් වැඩිමල්ය. ඔවුන් දෙදෙනාගේ වයස්වල එකතුව 30 නම් රේණුගේ වයස කීයද? අපි ගන්නවා රේණු සනත්. අපිට දීලා තියෙන්නේ මොනවද? අපි රේණු x කියලා ගත්තොත් සනත්ගේ වයස වෙනවා x ධන 6යි. ඒ වගේම තමයි මේ දෙන්නගේම වයස්වල එකතුවත් අපට දීලා තියෙනවා. දෙන්නගේම කීයද? මේ දෙන්නගේම එකතුව x ධන 6 සමානයි කීයද? අපට දීලා තියෙනවා අවුරුදු 30යි. 30යි. එහෙනම් අපි මේක සුළු කරන් පස්සේ අපිට රේණුගේ උත්තරේ ගන්න පුළුවන්. 2x සමානයි 30න් අඩු කරනවා 6ක්. එහෙනම් 2x සමානයි 30න් අඩු කරපුවම කියන්නේ කීයද? 24යි. x සමානයි 12යි. ඒ කියන්නේ රේණුගේ වයස 12යි. රේණුගේ වයස 12යි. අපි අහන්නේ රේණුගේ වයස 12යි. සනත්ගේ එහෙනම් කීයද? සනත්ගේ 12ට 6ක් එකතු කරපුවම 18යි. සනත්ගේ වයස අවුරුදු 18යි. ඊළඟ ප්‍රශ්නය. දැනට පියාගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයකි. තව අවුරුදු 10කින් පියාගේ වයස පුතාගේ වයස මෙන් 2 ගුණයක් වේ නම් දැනට පුතාගේ වයස කීයද? අපිට දීලා තියෙනවා පුතාගේ වයස දීලා තියෙනවා පියාගේ වයස දීලා තියෙනවා. අපි පුතාගේ වයස කියලා පුතාගේ වයස අපි x කියලා ගත්තොත් පියාගේ වයස දැන් තියෙන පියාගේ වයස 3x. එහෙමනම් අපිට දීලා තියෙනවා තව අවුරුදු 10කින් පියාගේ වයස පුතාගේ වයස මෙන් දෙගුණයයි. තව අවුරුදු 10කින් එතකොට පුතාගේ වයස කීයද? x ධන 10යි. පියාගේ වයස කීයද? 3x ධන 10යි. එහෙනම් අපිට තව එකක් මොකක්ද දීලා තියෙන්නේ? අපිට තව දීලා තියෙනවා තව අවුරුදු 10කින් පියාගේ වයස. පියාගේ වයස කියන්නේ 3x ධන 10 සමාන වෙනවා දෙවාරයක් පුතාගේ වයස. x ධන 10. එහෙනම් මේක අපිට සුළු කරන්න තියෙන්නේ. 3x ධන 10 සමානයි 2x ධන 20යි. මේක මෙහෙට ගේනවා. මේක මෙහෙට ගේනවා. මොනවා? 3x අපි දන්නවා x එක මෙහෙට එනකොට අඩු වෙනවා. 2x ඒ වගේම සමානයි 20 තියෙනවා. ඒක යනකොට අඩු වෙනවා. 10යි. එහෙනම් x සමානයි 10යි. දැන් පුතාගේ වයස අවුරුදු 10යි. ඊළඟ ප්‍රශ්නය. නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගේ සහ ඔවුන්ගේ මවගේ වයස්වල එකතුව අවුරුදු 60කි. මවගේ වයස අවුරුදු 40 නම් නිවුන් පුතෙක්ගේ වයස කීයද? දීලා තියෙන තොරතුරු තමයි
නිවුන් සහෝදරයන්. නිවුන් සහෝදරයන් නිවුන් 1 නිවුන් 2 වගේම තමයි මව. මව අපට දීලා තියෙනවා වයස්වල එකතුව. වයස්වල එකතුව අවුරුදු 60යි. මවගේ වයස අවුරුදු 40යි. එහෙනම් අපට දීලා තියෙන තව මවගේ වයසත් අවුරුදු 40යි. අපෙන් අහන්නේ මොකද්ද? එක නිවුන් පුතෙක්ගේ වයස කීයද කියන එක. මේ දෙන්න නිවුන් නම් අපිට මොකද්ද ගන්න පුළුවන්? මේ දෙන්නගේ වයස් දෙකම සමානයි. මෙයා අපි x කියලා ගත්තොත් මෙයාත් අපි x කියලා ගන්නවා. එහෙමනම් අපිට සමීකරණයක් හදා ගන්න පුළුවන්. x ධන x ධන මවගේ අවුරුදු ගාන දීලා තියෙනවා 40 සමානයි 60යි. අවුරුදු 60යි. නම් කීයද? 2x සමානයි. මෙහෙට යනවා. 60න් අඩු කරනවා 40ක්. එහෙමනම් 2x සමානයි 20යි. ඒ කියන්නේ නිමුණු දෙන්නගේම එකතුව ගත්තොත් 20යි. අපි එහෙනම් එක්කෙනෙක්ගේ බලන්න එක දෙකෙන් බෙදනවා 10යි. එක නිවුන් සහෝදරයෙක්ගේ වයස අවුරුදු 10යි. ඊළඟ ප්‍රශ්නය. මීට අවුරුදු 3කට පෙර ළමයින් තිදෙනෙකුගේ වයස්වල එකතුව අවුරුදු 21කි. වර්තමානයේ ඔවුන්ගේ වයස්වල එකතුව කීයද? අපට දීලා තියෙනවා මීට අවුරුදු 3කට පෙර ළමයින් තිදෙනෙකුගේ වයස්වල එකතුව. ළමයි එක. අපි x කියලා ගමු x y z. ළමයි තුන් දෙනෙක් ඉන්නවා x y z කියලා. ළමයි තුන් දෙනාගේ වයස්වල එකතුව අවුරුදු 21යි. අවුරුදු 3කට කලින් 3කට පෙර අවුරුදු 3කට පෙර තුන් දෙනාගේ වයස්වල එකතුව අවුරුදු 21යි. එහෙනම් මේ තුන් දෙනාගේම එකතුව 21යි. මේ තුන් දෙනාගේ වයස්වල එකතුව 21යි. එහෙනම් වර්තමානයේ ඔවුන්ගේ වයස. වර්තමානයේ කියන්නේ දැන් අවුරුදු 3කට පස්සේ. එහෙමනම් මෙයා x ගේ අවුරුදු 3කට පස්සේ කීයද? මේ තියෙන ප්‍රමාණය තිබුණට වඩා 3ක් එකතු වෙන්න ඕන. y ගේ 3ක් එකතු වෙන්න ඕන. z ගේ 3ක් එකතු වෙන්න ඕන. එහෙනම් මේ 21ට මේ තුන් දෙනාටම අවුරුදු 3 බැගින් එකතු වෙන්න ඕන. මොකද අපි වර්තමානයේ දැන් අවුරුදු 3කට කලින් තමයි මේ ප්‍රමාණය. අවුරුදු 3කට කලින් 20යි. දැන් අවුරුදු 3කට පස්සේ. එතකොට x අවුරුදු 3කට පස්සේ එයා තරුණ වෙලා තියෙනවා අවුරුදු 3කින්. y අවුරුදු 3කින් තරුණ වෙලා තියෙනවා. z අවුරුදු 3කින් තරුණ වෙලා තියෙනවා. එහෙනම් තුන් දෙනා අවුරුදු 3 ගානේ ගත්තොත් අවුරුදු 9යි. එහෙනම් 21ට අවුරුදු 9ක් එකතු කරන්න ඕන. ඇවිල්ලා. එතකොට උත්තරේ වෙන්නේ දැන් තුන් දෙනාගේම අවුරුදු එකතුව අවුරුදු 30යි. ඊළඟ ප්‍රශ්නේ. A හා B ගේ වයස් අතර වෙනස අවුරුදු 5කි. තව අවුරුදු 20කින් ඔවුන්ගේ වයස් අතර වෙනස කොපමණද? අපට දීලා තියෙනවා A B. A හා B ගේ වයස් අතර වෙනස අවුරුදු 5කි. මේ දෙන්නගේ අතර වෙනස අවුරුදු 5යි. අවුරුදු 5යි වෙනස. වෙනස තව අවුරුදු 20කින් ඔවුන්ගේ වයස් අතර වෙනස කොපමණද? තව අවුරුදු 20කින් වෙනස කොපමණද කියලා අහන්න. අපට මේකේ හදන්න කිසිම දෙයක් නැහැ. අපි ගත්තොත් පුජ්‍යලයන් දෙදෙනෙක් ගත්තොත් පුජ්‍යලයන් දෙදෙනාගේ අතර වෙනස කාලයත් එක්ක කිසි විටකත් වෙනස් වෙන්නේ නැහැ. අපි A මෙහෙම තියෙනවා නම් B මෙහෙම තියෙනවා නම් මේ කියන්නේ මේ දෙන්නගේ අතර දැන් තියෙන අවුරුදු 5ක පරතරයක්. අපි ලබන අවුරුද්ද ගත්තොත් මෙතන ඊළඟ අවුරුද්ද මෙතන ඊළඟ අවුරුද්ද මෙතන ගත්තත් මෙයාගේ පරතරයත් 15යි මේත් 5යි මේත් 5යි. මේ 5 වෙනස් වෙන්නේ නැහැ. වයස කාලයක් සමග පරතරය කිසි විටකත් වෙනස් වෙන්නේ නැහැ. මොකද කාලය යන්නේ දෙදෙනෙක් සමාන්තරව. නිසා අවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නය. පැයට කිලෝමීටර් 60ක ස්ථාවර වේගයෙන් ගමන් කරන මෝටර් රථයක කිලෝමීටර් 180ක් යාමට ගතවන කාලය කොපමණද? මෝටර් රථයක් තියෙනවා. අපි හිතමු x කියන මෝටර් රථය යන්නේ කියලා. මෝටර් රථයක් තියෙනවා. පැයට කිලෝමීටර් 60යි. මේක වේගය ඇවිල්ලා 60යි කිලෝමීටර් පැයට. ඒකාකාරී ප්‍රවේගයකින්, ඒ කියන්නේ ස්ථාවර වේගයකින් මේක ගමන් කරනවා.
දැන් මේකේ අපේ ටාගට් එක තමයි A ඉඳලා A කියලා B කියන ස්ථානෙට යන්න ඕන. B කියන ස්ථානට යන්න ඕන. B කියන ස්ථානෙට තියෙන දුර කීයද? අපිට දුර දීලා තියෙනවා කිලෝමීටර් 180යි. ඒ කියන A සිට B දක්වා කිලෝමීටර් 180යි. එහෙනම් අපෙන් අහන්නේ මෙන්න මේ දක්වා යන්න ගත වන කාලය කොච්චරක් යනවද කියලා. අපෙන් අහන්නේ A හා B කිලෝමීටර් 180 ගමන් කරන්න යන කාලය කොහොමද කියලා. මේක ඉතාමත් ලේසි. අපි දන්නවා වේගය සමානයි දුර බෙදීම කාලය. මේක අනිවාර්යයෙන් මතක තියාගත යුතුයි. දුර බෙදීම කාලය. මේක අනිවාර්යෙන් මතක තබා ගත යුතුයි. මොකද මේ වගේ ගණන් අනිවාර්යෙන් එනවා. මේ වගේ ගණන් විසඳන්න මෙන්න මේක අනිවාර්යෙන් මතක තියාගත යුතුමයි. එක්ක අපේ දුර දැනගන්න ඕන කාලය, වේගය. මේ මොකක් ඇහුවත් මොනවා ඇහුවත් අපට අපි මේ දෙකක් දන්නවා නම් වේරියබල් දෙකක් දන්නවා නම් අපට මේක හරහා අපට ගාන හදන්න පුළුවන්. ඒ නිසා වේගය සමානයි දුර බෙදීම කාලය කියන එක අනිවාර්යෙන් අපි මතක තබා ගත යුතුයි. එහෙනම් අපි බලමු මේ ගානේ අපි ඉතුරු කොහොමද කරන්න කියන එක. අපිට දීලා තියෙනවා වේගය. වේගය දීලා තියෙනවා කීයද? අපි ආත්මයකට අපි දාන්න යන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය. මෙන්න මේක තමයි අපි ඔය දාන්න යන්නේ. අපිට මේකේ වේගය දීලා තියෙනවා 60යි කිලෝමීටර් පැයට. මෙන්න මේ දාලා තියෙන මෙෂරින් යුනිට් එකත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මතක තියාගන්න. මොකද මේකෙත් ඉතා පහසුවෙන් ගණන් හදා ගන්න පුළුවන්. මේක මතක තියාගත්තොත්. මොකද මෙතනත් අපිට පටලවලා අහන්න පුළුවන්. සමහර ඒවා පැය වලින් දීලා තියෙනවා, සමහර ඒවා තප්පර වලින් දීලා තියෙනවා, සමහර ඒවා මිනිත්තු වලින්, සමහර ඒවා මීටර වලින්. ඒ නිසා මේක පැහැදිලිව මතක තබා ගත යුතුයි. මෙන්න මේ මෙෂරින් යුනිට් එක. එහෙනම් අපිට දීලා තියෙනවා කිලෝමීටර්. පැයට කිලෝමීටර් 60ක වේගෙන් යන්නේ. එහෙනම් අපි දන්නේ නැතුවද? දුර තියෙන දන්නවද? අපිට දුර දීලා තියෙනවා 180යි කිලෝමීටර්. අපි දන්නේ නැත්තේ කාලය. කාලය තමයි අපෙන් අහන්නේ. මෙන්න මේ කාලය සමාන වෙන්නේ කොහොමද? මේක මෙහෙම උඩට ගන්නවා. එතකොට මේක මෙහෙම යනවා. කාලය සමාන වෙනවා 180යි කිලෝමීටර් බෙදීම 60යි කිලෝමීටර් පැයට. දැක්කද අපි මෙෂරින් යුනිට් දානකොට මෙන්න මේක හොඳට පැහැදිලිව පේනවනේ. මෙතන මේ කිලෝමීටර් කියන එකට මෙන්න මේ කිලෝමීටර් කැපිලා යනවා. මේ 60ට 1යි 60ව කීයද මෙතන? 60ව 3යි. එහෙනම් මේ පැයට කියන්නේ එක යට තිබ්බ පැය වෙනවා. ඒක උඩට ගන්නකොට පැය වෙනවා. කාලය ඒක සමාන වෙනවා. උත්තර කීයද? 3යි. h3 එක මේ උඩට එනකොට පැය වෙනවා. පැය 3යි. උත්තරය පැය 3යි. පැය 3යි. ඊළඟ ප්‍රශ්නය. මිනිත්තු 15කදී මීටර් 900ක් දිවූ පුද්ගලයෙකුගේ වේගය මිනිත්තුවට මීටර් කීයද? අපිට දීලා තියෙනවා මිනිත්තු 15යි දුර. අපිට දුර දීලා තියෙනවා. දුර ඇවිල්ලා මීටර් 900යි. මීටර් 900යි. අපෙන් අහනවා වේගය. අපෙන් අහන්නේ වේගය මිනිත්තුවට මීටර්. මිනිත්තුවට මීටර් කීයද කියලා අහන්නේ. මිනිත්තුවට මීටර් කියන එක අහන්නේ. අපිට කන්වර්ට් කරන්න දෙයක් නැහැ. දීලා තියෙන ටිකම තමයි අපිට ආදේශ කරන්න තියෙන්නේ. එහෙමනම් මේක තාමත් ලේසි. වේගය සමානයි දුර බෙදීම කාලය. කීයද? අපිට දුර දීලා තියෙනවා 900යි මීටර් බෙදනවා කාලය කීයද? 15යි මිනිත්තු. එහෙනම් කීයද? 15 වේවා 1යි 15 වේවා 6යි. වේගය සමානයි 60යි මීටර් මිනිත්තුවට මීටර් 60යි. ඊළඟ ප්‍රශ්නය. මීටර් 100ක් දිග දුම්රියක් පැයට කිලෝමීටර් 36ක වේගයෙන් ගමන් කරයි. ස්ථාවර විදුලි කණුවක් පසු කිරීමට එයට ගතවන කාලය තප්පර කීයද? දුම්රිය 100ක් මීටර් දිගයි. දුම්රියේ වේගය වේගය v කියලා ගත්තොත් වේගය අපිට දීලා තියෙනවා කීයද? 36යි.
වේගය ඇවිල්ලා 36යි කිලෝමීටර්. පැයට කිලෝමීටර් 36යි දුම්රිය වේගය ඉදිරියට ගමන් කරනවා. මේක මෙන්න මෙහෙම මේ අතර ගමන් කරනවා. ස්ථාවර විදුලි කණුවක් පසු කිරීමට එයට ගතවන කාලය අහන්නේ. මෙන්න මෙතන මෙහෙම කණුවක් තියෙනවා. මෙන්න මේ කණුව ඒ කියන කණුව මේ දුම්රියට පසු කරන්නට යන කාලය. එමුන අපි ඉස්සර මොකද කරන්නේ? දුම්රිය දිග මීටර් අපිට දීලා තියෙන මීටර වලින් වේගය තියෙන කිලෝමීටර වලින් එහෙනම් අපි ඉස්සරම කරගන්න ඕන වේගය අපි හදා ගන්න ඕන පැයට මීටරයට තප්පරයට මීටර වලින් අපි හදා ගන්නවා. තප්පරයට මීටර වලින් හදා ගන්නවා නම් වේගය වෙන්නේ එතකොට වේගය වෙනවා වේගය අපි තප්පරයට මීටර වලින් හදා ගන්නවා නම් 36යි කිලෝමීටර් බෙදීම 1යි h කියන එක තමයි මෙතන තියෙන්නේ. අපි එහෙනම් ඒක මොකද කරන්නේ? කිලෝමීටර් මීටර කරන්න. කිලෝමීටර් මීටර කරන්න 10න් වැඩි කරනවා. පැය තප්පර පැය මිනිත්තු කරන්න 60න් වැඩි කරනවා. තප්පර කරන්න 60න් වැඩි කරනවා. එහෙමනම් දැන් මෙතෙන්ට තියෙන්නේ එන උත්තරේ වෙන්නේ මීටර් මෙතෙන්ට එන්නේ තප්පර 6 36යි 36ට 1යි. මේක සමානයි වේගය සමානයි 10යි මීටර් s ඍණ 1. තප්පරයට මීටර් 10ක වේගයෙන් තමයි මේක ගමන් කරන්නේ. තප්පරයට මීටර් 10ක වේගයෙන් ගමන් කරනවා. එහෙනම් අපි දැන් දන්නවා වේගය. අපි මෙන්න මේ කණුවනේ තියෙන්නේ. අපි දැන් මේ කණුවක් ඒ කියන ලක්ෂණේ බලන්නේ. ওই ලක්ෂය පාස් කරන්නේ මීටර් 100ක්. මීටර් 100ක්. ඒ කියන්නේ අපි දැන් දන්නවා දුර දන්නවා. අපි දුර දන්නවද? දුර දන්නවා 100යි මීටර්. වේගය අපි දන්නවා 10යි ms ඍණ 1යි. එහෙනම් අපි දන්නේ නැත්නම් මොකද්ද? කාලය තමයි අපෙන් අහන්නේ. එහෙනම් කාලය අපි සමීකරණයට ආදේශ කරලා පස්සේ වේගය සමානයි දුර ඇවිල්ලා 100 වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය ඇවිල්ලා අපිට දීලා තියෙනවා අපි හොයාගත්තා 10යි ms ඍණ 1යි එක සමානයි දුර දීලා තියෙනවා අපිට 100යි මීටර. අපි කණුව පාස් කරන්න යන කෝච්චියේ දුර 100යි කාලය. එහෙනම් අපි කාලය මෙතන දාගත්තා. කාලය සමානයි 100යි ඒක බෙදෙනවා 10යි s ඍණ 1කින්. මීටර වලට මේ මීටර කැපෙනවා 10ට 1යි. තප්පර කාලය සමානයි 10යි තප්පර. උත්තරේ වෙන්නේ කාලය තප්පර 10යි. ඊළඟ ප්‍රශ්නේ. මිනිත්තු 5කට වරක් 6කට වරක් සහ 12කට වරක් නාද වෙන සීනි තුනක් වේ. පස්වරු 6ට එකවර නාද විය. මේවා නැවත එකවර නාද වන්නේ කීයටද? සීනු S1 S2 S3 කියලා ගත්තොත් මේක 5කට වරක්, මේකට 6කට වරක්, මේක 12කට වරක්. මේ තුන නාද වෙනවා. හරියට. අපි මේ තුනම එකවර නාදුනේ කීයටද? එකවර නාදුනේ 6ට. පෙරවරු 6ට. තුනම එකවර පෙරවරු 6ට නාද වෙලා තියෙනවා. අපෙන් අහන්නේ ඊළඟට next මේ තුනම එකවර නාද වෙන්නේ කීයද කියන එක තමයි අපෙන් අහන්නේ. එහෙනම් අපි මේ වගේ ප්‍රශ්න හදනකොට අපි දැනගන්න ඕන මේ වගේ එකක් දුන්න ගමන් අපි ඉස්සරෝම මේක හොයාගන්න ඕන කුඩා පොදු ගුණාකාරය 5 6 12 5 6 12 කියන එකේ කුඩාම පොදු ගුණාකාරය කියලා අපි හොයාගන්න ඕන. මේකේ කුඩාම පොදු ගුණාකාරය වෙන්නේ 60යි. මේකේ 60යි තමයි. 60 තමයි කුඩාම පොදු ගුණාකාරය 60යි.
මම මේක එක්ස්ප්ලේන් කරලා දාන්නම් කොහොමද කුඩා පොදු ගුණාකාරය හොයන හැටි. කුඩා පොදු ගුණාකාරය වෙන්නේ 60යි. ඒ කියන්නේ 60යි කියන්නේ මිනිත්තු 60ක්. මිනිත්තු 60යි කියන්නේ හරියටම පැය එකයි. තව පැයකින් මේක ආපහු තුනම එකවර නාද වෙනවා. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ අපි උදේ 6ට එකවර නාද දුන්නා නම් මේකට තව එකතු කරනවා තව එක පැයක්. ප්ලස් පැය එකක්. එහෙනම් 6ට පැය එකක් 7යි am. ආය උදේ 7ට ආපහු මේ තුනම එකවර නාද වෙනවා. ඊළඟ ප්‍රශ්නය මිනිසෙක් දිනකට පැය 8 බැගින් වැඩ කරන දින 5කදී කාර්යයක් නිම කරයි. ඔහු දිනකට පැය 10 බැගින් වැඩ කළහොත් එම කාර්ය දින කීයකින් නිම කළ හැකිද? මේක මිනිස් දින ප්‍රශ්නයක්. අපිට මොනවද දීලා තියෙන්නේ? මිනිසෙක් දිනකට පැය 8යි. මිනිසෙක් පැය කීයද? දිනකට පැය 8 ගානේ පැය 8 ගානේ වැඩ කරලා දින කීයක්ද? දින 5කදී පැය 8 ගානේ දින 5ක් වැඩ කරලා ඔහු වැඩ ඉවර කරනවා. කාර්ය ඉවර කරනවා. එහෙනම් මේ මිනිස්සයාට මේ මිනිසට ගිහින් තියෙන මිනිස් පැය කීයද? මිනිස් පැය කීයක් ගිහින් තියෙනවද? පැය 8 ගානේ දින 5ක් සමානයි 40ක්. වැඩේ කරන්න මේ වැඩේට අපට යනවා මිනිස් දින 40ක්. පැහැදිලි නේද? මිනිස් දින 40යි. පැය 8 ගානේ එක දවස් 5ක්. පැය 8 ගානේ දවස් 5ක්. මිනිස් දින 40 මිනිස් පැය 40ක් ගිහින් තියෙනවා. එහෙමනම් ඔහු දිනකට පැය 8යි. මෙයා ඕටි දාලා මේ මිනිස්සයා මිනිසා දැන් මොකද කරන්නේ? පැය 8 ගානේ නෙවෙයි. පැය 10 ගානේ වැඩ කරනවා. ඒ වැඩේම මෙන්න මේ වැඩේම කරන්න පැය 10 ගානේ වැඩ කරනවා. එහෙමනම් අපෙන් අහන්නේ යන දින ගාන කීයද? අපි මොනවද දැන් දන්නේ මේකේ? අපි දන්නවා පැය ගාන දන්නවා. සම්පූර්ණ වැඩේ යන කාලය දන්නවා. එහෙනම් අපිට හොයන්න තියෙන්නේ මොකද්ද? යන දවස් ගාන. ඒකට යන ගාන අපි හැදුවොත් මෙන්න මේ විදිහට පැය 10 ගානේ දින සමාන වෙනවා 40ට. මොකද අපි මේක හොයාගත්තා. මේක අපි දැන් දීලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ මෙන්න මේක කීයද කියලා. එහෙනම් කීයද? දින කීයද? 40 බෙදීම මේක මෙහෙට එනවා 10යි. වැඩි කිරීමක් සමාන ලකුණෙන් එහා පැත්තට යද්දී බෙදීමක් වෙනවා. එහෙනම් දින මේක උත්තර වෙන්නේ 4යි. දින 4යි. උත්තරේ දින 4යි. ඊළඟ ප්‍රශ්නය. නලයකින් ටැංකියක් පිරවීමට පැය 4ක් ගත වේ. ටැංකියේ පතුලේ ඇති සිදුරකින් සම්පූර්ණ ටැංකිය හිස් වීමට පැය 6ක් ගත වේ. නලය විවෘතව ඇති විට සිදුරද ඇරී තිබුණහොත් ටැංකිය පිරීමට ගතවන කාලය කොපමණද? රයිට්. මේක ජල ටැංකිය පිළිබඳ ප්‍රශ්නයක්. අපි බලමු. ටැංකියක් තියෙනවා. මෙන්න ටැංකියක් තියෙනවා. ටැංකියට මෙතන මේව බටයකින් වතුර වැටෙනවා. ඒ කියන බටෙන් වතුර වැටෙනවා. මේ සම්පූර්ණ මේක විතරක් තියෙනවා නම් පැය 4යි. පැය 4කින් මේ සම්පූර්ණ මේ ටැංකිය පිරෙනවා. හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ? මේ ටැංකියේ තියෙන සිදුරක්. පොඩි සිදුරක් තියෙනවා. මේකෙන් වතුර යනවා. මේ පල්ලෙන් පල්ලට වතුර යනවා. වතුර කොහොමද යන්නේ? මේ ටැංකියම හිස් වෙන්න මුළු ටැංකියම හිස් වෙන්න පැය 6ක් ගත වෙනවා. පැය 6ක් ගත වෙනවා. එහෙනම් අපෙන් අහන්නේ සිදුර ඇරී තිබුණොත් ටැංකිය පිරීමට ගත වන කාලය. සිදුර ඇරලා තියෙනවා. මේක වතුර යනවා. ටැංකිය පිරීමට ගත වන කාලය. මේකට අපි සමීකරණයක් තියෙනවා. සාමාන්‍ය ටැංකියක නල වලින් එකතු කර නල වලින් පිරීමට යන කාලය ඉන්නේ 1 යට ඒ වගේම තමයි අඩුවක් වෙනවා නම් ඒක 1 යට කියන විදිහ තමයි එන්නේ. මේක අපි ලේසියෙන්ම හදාගන්න පුළුවන්. අපිට මේක කෙටි ක්‍රමයක් තියෙනවා මේක හදාගන්න.
ටැංකියකදී නල ජලය එකතු වෙනවා නම් අපි කරාම එකක් හෝ දෙකක් හෝ තුනක් තියෙනවා නම් අපි හිතමු A B C කියලා කරාම තුනක් තියෙනවා ටැංකියට එකතු වෙනවා නම් අපි හැම වෙලේම ගන්නෙ එක යට A ධන එක යට B ධන එක යට C එන උත්තරේ සමානුලෝපී උඩ යට මාරු කරනවා ඒක තමයි උත්තරේ වෙන්නේ ඒ වගේම තමයි නලයකින් කාන්දු වෙනවා නම් අපි හිතමු C නලයෙන් කාන්දු වෙනවා කියලා C නලයෙන් කාන්දු වෙනවා නම් C එකෙන් කාන්දු වෙනවා නම් හැම වෙලේම කාන්දු වෙන එක අඩු වෙනවා. එක යට A ධන එක යට B ඍණ එක යට C එන උත්තරේ උඩ යට මාරු වෙනවා. ඕක තමයි සාමාන්‍යකරණය. එතකොට අපි මේක ගත්තොත් මේකත් අපි මේ විදිහටම ගත්තොත් අපිට එකතු වෙන ඒවා එක යට 4යි. කියන්නේ පැය 4කින් එකතු වෙනවා. ඒ වගේම අපි අඩු වෙනවා මේක එළියට ලීක් එකක් තියෙන ටැංකියේ ලීක් එකක් තියෙන හින්දා ඒක වෙන්නේ එක යට 6යි. එහෙනම් ඕක සුළු කරන් පස්සේ කීයද? 12 ගත්තොත් පොදු වරේ 12 ගත්තොත් 12ට 4 වරක් 3යි 3 වරක් 1 3යි 12ට 6 වරක් 2යි 2 වරක් 1 2යි කීයද? 1යි 12න් 1යි. එහෙනම් ඒක උඩ යට මාරු වෙනවා උඩ යට කරනවාම පැය 12යි. පැය 12කින් ටැංකිය පිරෙනවා. මේ සම්පූර්ණ ටැංකිය පිරෙන්න ගත වන කාලය පැය 12යි. ඊළඟ ප්‍රශ්නය. බයිසිකලයක් තප්පරයට මීටර් 5ක වේගයෙන් ගමන් කරයි නම් විනාඩි 2කදී එය ගමන් කරන දුර කොපමණද? බයිසිකලයක් දීලා තියෙනවා. බයිසිකලේ තප්පරයට මීටර් 5යි. අපිට වේගය දීලා තියෙනවා. වේගය සමානයි 5යි මීටර් s ඍණ 1. හොඳට මතක තියාගන්න තප්පරයට මීටර් 5යි. විනාඩි 2කදී ඒ ගමන් කරන දුර අපිට කාලය දීලා තියෙනවා. කාලය තමයි 2යි මිනිත්තු විනාඩි 2ක් දීලා තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද අපි ඉස්සරම කරගන්න ඕන? මේක අපි තප්පර වලට කරගන්නවා. තප්පර කරගන්න කොහොමද කරන්නේ? 2 වැඩි කරනවා 60 සමානයි තප්පර 120යි. තප්පර 120ක් තියෙනවා මෙතන. තප්පර 120යි. තප්පර 120ක් තියෙනවා. එහෙමනම් අපෙන් අහන්නේ දුර. දුර කීයද කියලා තමයි අපෙන් අහන්නේ. මේකත් අර පහසු ක්‍රමෙමයි අපි දානවා. මොකද අපි කරන්නේ? වේගය සමානයි දුර බෙදීම කාලය කොට දානවා. එහෙනම් අපි දන්නවා වේගය කීයද? 5යි මීටර් තප්පරයට මීටර් 5ක වේගයෙන් යනවා. අපිට කාලය දීලා තියෙනවා. කාලය කියන අපිට දුර අහනවා අපෙන්. දුර අහනවා. කාලය කීයද? කාලය ඇවිල්ලා 120යි තප්පර. එහෙනම් අපි දුර සමාන වෙනවා. දුර සමානයි මේ උඩ දෙනවා 5යි ms ඍණ 1 වැඩි කිරීම 120යි තප්පර. එහෙනම් මේකට මේක යනවා කැපෙනවා. එහෙනම් දුර සමානයි 125ක් පස්සල බිඳුවයි පස්සල 2 10.1ක් ඉතුරුයි පස්සල 5ක 600 මීටර 600යි. දුර සමානයි 600යි මීටර්. ඊළඟ ප්‍රශ්නය. ක්‍රීඩකයෙක් මීටර් 400ක වටකුරු ධාවන පථයක වට 5ක් දිවීමට විනාඩි 10ක් ගනී. ඔහුගේ සාමාන්‍ය වේගය මිනිත්තුවට මීටර් කීයද? සම්පූර්ණ පථය කීයද? මීටර් පථය 400යි. 400 මීටර් 400ක ධාවන පථයක් තියෙන්නේ. වට 5යි. වට කීයක් දුවනවද? වට 5ක් දුවනවා. වට කීයක් දුවනවද? වට 5ක් දුවනවා. කාලය කීයද? කාලය කීයද? 10යි. මිනිත්තු 10යි. ඔහුගේ සාමාන්‍ය වේගය අහන්නේ. වට 5ක් දුවනවා. කාලය දීලා තියෙනවා. අපෙන් අහන්නේ වේගය. එහෙනම් වට 5ක් දුවනවා නම් මුළු දුර ප්‍රමාණය. මුළු දුර කීයද? දුවපු මුළු දුර කීයද? වට 5ක් දුවනවා. 400 මීටර් වැඩි කරනවා 5න්. කීයද? 2000යි මීටර්. 2000යි මීටර්. එහෙනම් අපි කාලය දන්නවා මිනිත්තු. අපි මිනිත්තු දන්නවා. අපෙන් අහන්නෙත් වේගය මිනිත්තුවට. එහෙනම් අපි වේගය
ලේසියෙන්ම වේගය අපිට හොයාගන්න පුළුවන්. වේගය සමානයි දුර බෙදීම කාලය. දුර කීයද? 2000යි මීටර්. කාලය කීයද? 10යි මිනිත්. කීයද? වේගය සමානයි 200යි මීටර් මිනිත්තුවට මීටර් 200ක වේගයෙන් ගමන් කරනවා. ඊළඟ ප්‍රශ්නය. ටැංකියක් පිරවීමට A බටයට පැය 3ක් ගත වේ. B බටයට පැය 6ක් ගත වේ. බට දෙකම එකවර විවෘත කළහොත් හිස් ටැංකිය පිරවීමට ගතවන කාලය කොපමණද? A බටේට පැය 3යි B බටේට පැය 6යි. එhmenan ටැංකිය පිරවීමට ගතවන කාලය ඉතාමත් පහසුයි. කෙටි ක්‍රමය 1 යට A ධන 1 යට B ඒක සමානයි 1 යට A ටැංකිය පිරවීමට පැය 3යි ධන B ටැංකිය 1 යට 6යි. මේක පොදු හරය ගත්තොත් 6යි 6ට 3 අර කීයද? 3 2යි දෙවරක් 1 2යි 6ට 1යි 1 රක් 1 1යි සමානයි 3යි 6න් 3යි 6න් 3යි කියන්නේ කීයද? ඒක සමානයි 3 රක් 1යි 3 රක් 2යි දෙකෙන් 1යි 1 කෙටි ක්‍රමය අනුව දෙකට මාරු වෙනවා. එහෙනම් උත්තරේ 2යි. පැය 2යි. ඊළඟ ප්‍රශ්නය. පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ගමන් කරන දුම්රියක් තප්පර 30කදී විදුලි කණුවක් පසු කරයි නම් දුම්රියේ දිග කොපමණද? වේගය අපිට දීලා තියෙනවා 60යි කිලෝමීටර් පැයට තප්පර 30කදී විදුලි කණුවක්. මෙන්න මෙතන මේවා කණුවක් තියෙනවා. ඒ කියන කණුව හිතන්නකෝ. මේ ඒ කියන කණුව පහු කරන්න තප්පර 30යි. තප්පර 30ක් යනවා. තප්පර 30ක් තුලදී කණුව පහු කරනවා. එතකොට මේ A කියන කණුව දුම්රියේ මෙන්න මේ x සහ y අක්ෂ දෙක මේ සම්පූර්ණ x සහ y අක්ෂ දෙක x සහ y කියන මේ x සහ y කියන අක්ෂ දෙක සම්පූර්ණ පසු කරන්න තප්පර 30යි. වේගය සමානයි දුර බෙදීම කාලය. right අපි එහෙනම් මේකටත් අපි ආදේශ කරන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය. දුර බෙදීම කාලය. අපි දුර බෙදීම කාලය. එතකොට අපි බලමු. අපි දන්නවද වේගය දන්නවා 60යි කිලෝමීටර් පැයට. ඒ වගේම තමයි අපි දන්නවා කාලය. දුර දන්නවද අපි? දුර දන්නේ නැහැ. එහෙනම් කාලය කීයද? 30යි තප්පර. 30 තප්පර අපි මෙතන බැලුවොත් මේක තප්පර මේක පැය. එහෙනම් අපි මොකද කරන්න ඕන? මේ පැය එක්කෝ පැයට කිලෝමීටර් කියන එක පැයට තප්පර කරන්න ඕන. නැත්නම් මේ තප්පර පැය කරන්න ඕන. කිලෝමීටර් බෙදීම 1යි h. ඔන්නෝක තමයි ඔක තියෙන්නේ. එතකොට අපි මේක පැය කරනවා නම් අපි මොකද කරන්නේ? මේක වැඩි කරන්න මේ තප්පර කරනවා මේක වැඩි කරනවා 60 මිනිත්තු වෙනවා. ආයෙ වැඩි කරනවා 60. එහෙනම් දැන් මේක මිනිත්තු බවට පත් වෙනවා. මිනිත්තු වෙලා තියෙනවා. ඔන්නෝක තමයි අපි මේ තප්පර බවට පත් වෙනවා. තප්පර වෙලා තියෙන්නේ. එහෙමනම් අපි මේක මෙතෙන්ට ආදේශ කරගත්තොත් 60 බෙදීම 60 වැඩි කිරීම 60 මේක කිලෝමීටර් මේක තප්පර සමාන වෙනවා දුර බෙදීම 30යි තප්පර. එහෙනම් මෙතෙන් දාමු 60 වැඩි කිරීම 30 කිලෝමීටර් තප්පර බෙදීම 60 වැඩි කිරීම 60 තප්පර. මේක සමාන වෙනවා දුරට. එහෙනම් මේ තප්පර වල තප්පර කැපෙනවා. මේ 60ට මේ 60 කැපෙනවා 30ට 1යි 30ට 2යි. අපිට උත්තර එනවා දුර ඇවිල්ලා 2කින් 1යි කිලෝමීටර්. ඒක සමාන වෙනවා 500යි මීටර්. ඊළඟ ප්‍රශ්නය. බෝට්ටුවක
බෝට්ටුවක් නිශ්චිල ජලයේ වේගය පැයට කිලෝමීටර් 10කි. ජල පහරේ වේගය පැයට කිලෝමීටර් 2කි. බෝට්ටුව ජල පහරට අනුකූලව කිලෝමීටර් 24ක් ගමන් කිරීමට ගතවන කාලය සොයන්න. රයිට්. මෙන්න මෙහෙම තියෙනවා ජල පහරක්. ජල පහර ඒකාකාරී. එතකොට මෙන්න මේකේ බෝට්ටුවක් යනවා. බෝට්ටුවක් තියෙනවා. මෙන්න බෝට්ටුවක් තියෙනවා. බෝට්ටුව නිශ්චල ජලයේ නිශ්චල ජලය නම් මේක පැයට කිලෝමීටර් කීයද? ඒකාකාරී ප්‍රවේගයක් පැයට කිලෝමීටර් 10යි 10යි පැයට කිලෝමීටර් 10ක ඒකාකාරී ප්‍රවේගයක් තියෙනවා. ඒ වගේම තමයි මේ ජල පහරත් වේගයක් තියෙනවා. ඒකත් ඒකාකාරීව 10ක් දෙකක් කිලෝමීටර් පැයට කිලෝමීටර් 2ක ඒකාකාරීව ගමන් කරනවා. එහෙනම් මේ දෙකම එකම දිශාවට ගමන් කරනකොට මේ දෙකම සාපේක්ෂ වේගය කීයද? සාපේක්ෂ වේගය ඇවිල්ලා මේ දෙක එකතුව 10 එකතු කිරීම 2 සමානයි 12යි කිලෝමීටර් පැයට. ඒ කියන්නේ මේ බෝට්ටුව ඇතුලේ ඉන්න මිනිස්සෙක් පැයට කිලෝමීටර් 12ක වේගෙන් යනවා. මොකද බෝට්ටුව 10ක වේගෙන් යනවා, ජල පහර කිලෝමීටර් 2ක වේගෙන් යනවා. එහෙමනම් 12ක වේගෙන් ඒ ඇතුලේ ඉන්න මිනිස්සු 12ක වේගෙන් ගමන් කරනවා. එතකොට අපිට දීලා තියෙනවා වේගය. අපි දන්නවා දැන් වේගය. වේගය දීලා තියෙනවා. අපි හොයාගත්තා 12යි පැයට කිලෝමීටර් 12යි. ගමන් කරන දුර අපට දීලා තියෙනවා. දුර කොච්චරද? 24යි කිලෝමීටර්. කිලෝමීටර් 24යි. අපෙන් අහන්නේ මොකද්ද? ගතවන කාලය. කාලය තමයි අපෙන් අහන්නේ. එහෙමනම් මේකත් වේගය සමානයි දුර බෙදීම කාලය. අපිට වේගය දන්නවද? වේගය දන්නවා. ඔව් 12යි කිලෝමීටර් පැයට කිලෝමීටර් 12යි. දුර දන්නවද අපි? දුර දන්නවා. ඔව් 24යි කිලෝමීටර් කාලය. කාලය තමයි අපෙන් අහන්නේ. එහෙමනම් කාලය සමාන වෙනවා 24යි කිලෝමීටර් බෙදීම 12යි කිලෝමීටර් කියන එක 12ක් එකයි 12ක් දෙකයි. පැය දෙකයි. පැය දෙකයි. මේ බෝට්ටුවට පැය කිලෝමීටර් 12ක වේගයෙන් කිලෝමීටර් 24ක් යන පැය දෙකයි.